සාධකයේ තියෙනවා RH plus එකයි RH minus එකයි නේ. ඒ කියන්නේ රීසස් සාධකයේ දානවා ඍණ වෙන්න පුළුවන් නේ. කෙටි ක්‍රමයක් කියලා කියන්නේ යවුවට. සල්ලි තියෙන එක්කෙනාට තමයි සල්ලි නැති එක්කෙනෙක් දෙන්න පුළුවන් කියන්නේ. ධන එක්කෙනෙක්ටම දෙන්න පුළුවන් හොඳයි. අර A B වගේම තමයි. ධන එක්කෙනාට දෙන්න පුළුවන්, ඍණ එක්කෙනාට දෙන්න පුළුවන්. දැන් මේකේ ධන කියන්නේ සල්ලි තියෙන කට්ටියනේ. ඍණ කියන්නේ සල්ලි නැති කට්ටිය. සල්ලි තියෙන එක්කෙනෙක්ට නැති එක්කෙනාට දෙන්න පුළුවන්. හැබැයි සල්ලි නැති එක්කෙනෙක්ට සල්ලි තියෙන කෙනාට දෙන්න පුළුවන්. එයා ගාව සල්ලි නැහැ. බෑනේ. ඒකෙන් මතක තියාගන්න පුළුවන් කෙටි ක්‍රමය දාන්න. සල්ලි තියෙන එක්කෙනාට තමයි නැති එක්කෙනාට දෙන්න පුළුවන්. දෙනවා කියන්නේ දායකයනේ. දායකයා දන වෙලා මෙයා ඍණ වුණොත් තමයි දෙන්න පුළුවන් ඉන්නේ හොඳ. දැන් ওই රීසස් සාධකෙයි ඉස්සර රුධිර ඝන ගැලපෙව්වේ. ඒ දෙකම ගැලපුණොත් විතරයි දෙන්න පුළුවන්. ඒ කියන්නේ O positive, O negative කී අපි ගියේ A+, A-, B+, B- කී ගියානේ තීරුව ලියාගෙන ගියානේ. අන්න ඒ ඔක්කොම ගැලපෙන කෙනාට තමයි දෙන්න පුළුවන්. නැති වුණොත් මොකද්ද වෙන්නේ? රුධිර ශ්ලේෂණය වෙනවනේ. රුධිර ශ්ලේෂණය කියන්නේ මොකද්ද? රුධිර ශ්ලේෂණය අනිසරු පාරවැය කළ රුධිරය ප්‍රතිග්‍රහක වේ දේහයේ තුල කැටිති බවට පත්. කැටිති හැදෙනවා. ඊට පස්සේ ලෙඩා මැරෙනවානේ. වැරදි ලේ එකක් දුන්නොත් එහෙම වැරදිලා හරි ඔය මැෂින් එකේම අවුලක් කියලා දුන්නොත් එහෙම මැරෙනවා ලෙඩා. මේ දැන් මෙතන කිව්වේ කැටිති හැදිලි වල රුධිර ශ්ලේෂණය වෙනවා කියන. හැබැයි රුධිර පට්ටිකාවල රුධිර කැටි ගැසීම කියලා කතා කරානේ. ඒ දෙක එකද දෙකක්ද? දෙකන්නේ. රුධිර කැටි ගැසීම කියන්නේ තුවාලයක් වෙලා රුධිර පට්ටිකා ඇවිල්ලි වල එතන කැටියක් හැදෙන එක. මේ කැටි කියන්නේ නිකන් කුට්ටි කුට්ටි වගේ හැදෙනවා ගේ ඇතුළේ. අන්න ඒකමනේ. අර නාල එහෙම બ્લોක් වෙලා ලේ යන්නේ නැති වෙලා තමයි ලෙඩ මැරෙන්නේ. ඊළඟට අන්තිම ටිකක් මතක් කරගන්න මෙයා. රුධිර සංසරණ පද්ධතිය මේ හොඳට තියාගන්න මොනවද අනුගමනය කරන්න ඕන? වැඩිපුර එළවලු පළතුරු ආහාරයට ගන්න ඕනි. BMI එක නිසි මට්ටමක තියාගන්න ඕනි. ලුණු භාවිතය අවම කරන්න ඕනි. සැහැල්ලු මනසකින් ජීවත් වෙන්න ඕනි. මත්ද්‍රව්‍යයන් වළකින්න ඕනි. තෙල් සහිත ආහාර අඩු කරන්න. අපි ඔය කන්න එපා කියන්නේ. ලුණු වැඩිපුර, තෙල් වැඩිපුර. ඒ ලුණු වැඩිපුර කෑම ප්‍රෙෂර් වැඩි වෙනවා. හැදෙනවා. තෙල් වැඩිපුර කෑම කොලෙස්ටරෝල් හැදෙනවා. සීනි වැඩිපුර කෑම දිය